ආයුබෝවන් මම ජෝතිර්වේදී චන්ද්‍ර හේවාගම වෘෂභ ලග්න හිමියනි 2026 මැයි මාසයේ ඔබේ පලාඵල රවි පළවෙනිදා සිට 14 දක්වා මේෂ රාශියේ 12 වන භාවයේ වියදම් රජෙන් බාධා 14 වෙනි දිනෙන් පස්සේ වෘෂභ රාශියේ ලග්නයේ තේජ සහ නායකත්වය කුජ පළවෙනි දින සිට 11 වෙනි දින දක්වා මීන රාශියේ 11 වන භාවයේ ලාභ හා සහෝදරයන්ගෙන් උදව් කුජ 11 වෙනි දිනින් පස්සේ මේෂ රාශියේ 12 වන භාවයේ වියදම් හා සතුරු කරදර බුධ පළවෙනිදා සිට 9 වෙනිදා දක්වා මේෂ රාශියේ 12 වන භාවයේ අස්ත වෙලා ඉන්නේ කතාවෙන් පාඩු සිදු වෙනවා ලියකියවිලි වලින් අවුල් බුධ 9 වන දින සිට 15 වෙනි දින දක්වා හොඳයි සුබදායී කාලයක් බුධ 15 වෙනි දින සිට 29 වෙනි දින දක්වා වෘෂභයේ පළවෙනි භාවයේ බුද්ධිය හා කතිකත්වය බුධ 29න් පස්සේ මිථුනයේ දෙවන භාවයේ සල්ලි සහ ව්‍යාපාර ගුරු මාසයේම මිථුනයේ දෙවන භාවයේ ධන යෝගයක් කටහඬින් දියුණුව වෙන්න පුළුවන් පවුලේ සැප සිකුරු පළවෙනිදා සිට 14 වෙනි දින දක්වා වෘෂභයේ ලග්නේ රාජයෝගයක් ලස්සන ආදරය සල්ලි සිකුරු 14න් පස්සේ මිථුනයේ දෙවන භාවයේ ධනය කෑම බීම සැප සනි සෙනසුරු මාසෙම මීනයේ 11 වන භාවයේ ලාභ ස්ථානයේ දීර්ඝ කාලීන ලාභ ලොකු අයගේ උදව් රාහු මාසයේම කුම්භයේ 10 වන භාවයේ රැකියාවේ දක්ෂකම් නම දේශපාලනයට හොඳයි කේතු මාසයේම කටකයේ 3 වෙනි භාවයේ ධෛර්යය තනිව වැඩ කිරීමට හැකියාව කෙටි ගමන් මැයි පළවෙනිදා සිට 11 වෙනි දින දක්වා සිකුරු ලග්නයේ සහ කුජ 11 වෙන්නේ රාජයෝගයක් ආරම්භය සුබම කාලය ලග්නාධිපති සිකුරු ලග්නයේම ඉන්නවා මාලවී මහා පුරුෂ යෝගයක සමගින් කුජ 11 වෙන්නේ නිසා ලාභ සහෝදරයන්ගේ උදව් ඉඩකඩම් ලාභ එනවා රැකියාව උසස් වීම අලුත් රැකියා සල්ලි අතට ලැබෙනවා විවාහ යෝජනා මුහුණට එළිය වැටෙනවා බුධ අස්ත නිසා මැයි 9 වෙනකන් ලොකු ගිවිසුම් අත්සන් කරන්න එපා කතාවෙන් රණ්ඩු ඇති වෙන්න පුළුවන් මැයි 12 සිට 14 කුජ 12ට එනවා වියදම් වෙනවා කුජ 12 වන්නට ගියාම වියදම් හොස්පිටල් නඩු රහස් සතුරෝ කරදර කරන අය එන්න පුළුවන් කේන්ති පාලනය කරගන්න රවි 12 වන්නේ නිසා තාත්තාට ලොක්කන්ට විරුද්ධ වෙන්න එපා හැබැයි සිකුරු තාම ලග්නයේ නිසා ලොකු කරදරයක් නැහැ සුදු අඳින්න කිරි දාන දෙන්න මැයි 15 වෙනිදා සිට 31 වෙනිදා දක්වා රවි බුධ ලග්නෙට සිකුරු දෙකට 15 බුධ ලග්නෙට මේක ත්‍රි ග්‍රහ යෝගයක් රවි ලග්නෙට තේජස රජයේ උදව් නඩු දිනනවා නායකත්වයට එනවා බුධ ලග්නෙට බුද්ධිය කතිකත්වය ඉගැන්වීම ලියකියවිලි වලින් සුපිරි දියුණුවක් මැයි 15 සිට 29 අතර වීඩියෝ කතා බිස්නස් පටන් ගන්න පුළුවන් සිකුරු දෙකට ධනස්ථානයේ කටින් කියන දේ සල්ලි වෙනවා කෑම බීම ඇඳුම් රූපලාවන්‍ය ව්‍යාපාර වලට ලාභයි මැයි 29න් පස්සේ බුධත් දෙකට ධන යෝග ඩබල් වෙනවා සල්ලි ගලාගෙන එන කාලයක් රැකියා සහ ව්‍යාපාර මැයි 1 වෙනිදා සිට 14 දක්වා සුපිරි අලුත් ජොබ් ප්‍රමෝෂන් ලස්සන කලා ගෘහ නිර්මාණ හොටෙල් කෑම බිස්නස් වලට නියමයි මැයි 15 වෙනිදා ඉඳලා 31 රවි බුධ ලග්නයේ නිසා රජයේ සම්බන්ධකම් නායකත්ව තනතුරු කතික නීති ගුරු වෘත්ති වලට රාජයෝගයක් වීඩියෝ දමන්න නියම කාලය රාහු 10 වැන්නේ නම කීර්තිය දේශපාලනය රැකියාවේ දස්කම් එලි දක්වනවා සනි 11 වන්නේ නිසා මහන්සියෙන් දිනන්න පුළුවන් මුදල් මැයි මාසයේ ධනයෝග ගුරු දෙවැන්නේ මැයි 14න් පස්සේ සිකුරු දෙවැන්නේ 29න් පස්සේ බුධ දෙවැන්නේ සල්ලි තුන් පැත්තකින් එනවා සනි 11 නිසා දීර්ඝ කාලීන ආදායම් හැදෙන්න පොලියට දුන්නත් සල්ලි හොයන්න පුළුවන් වියදම් මැයි 11 සිට 18 අතර කුජ 12 නිසා හොස්පිටල් නඩු ගමන් වලට වියදම් පාලනය කරගන්න උත්සාහ ගන්න සෞඛ්‍ය
මැයි 1 වෙනිදා සිට 14 වෙනිදා දක්වා. සිකුරු ලග්නයේ නිසා සෞඛ්‍ය හොඳයි. සීනි කොලෙස්ටරෝල් තරබාරුකම ගැන පරිස්සම් වන්න. මැයි 14න් පස්සේ ශ්‍රවි ලග්නයට නිසා උණ හිස රදය ඇස් පිළිබඳව පරිස්සම් වන්න. උදේ අවුවේ විනාඩි 10ක් ඉන්න. සුදු ලානිල් ඇඳුම් පාවිච්චි කරන්න. ආදරය සහ පවුල. මැයි 1 වෙනිදා සිට 14 වෙනිදා දක්වා සිකුරු ලග්නයේ ආදරය විවාහ යෝග උපරිමයි. අලුත් සම්බන්ධකම් ඇති වෙනවා. විවාහයට සතුට ට්‍රිප් යන්න හොඳම කාලය. මැයි 14න් පස්සේ සිකුරු දෙකට පවුලේ සැප කෑම බීම සල්ලි නිසා ගෙදර ප්‍රශ්න අඩු වෙනවා. මංගල යෝජනා ස්ථිර වෙනවා. ගුරු දෙවැන්නේ දරුවෝ කීකරුයි. ඉගෙනීම දියුණුයි. වෘෂභ ලග්නයට 2026 මැයි වාසනා. සිකුරාදා බදාදා ඉරිදා වාසනාවන්තයි. සිකුරු බුධ රවි 6 15 24 සුබ දින. පාට සුදු රෝස ලානිල් රිදී කොළපාට. සිකුරු බුධ පාට මැයි 11 සිට 18 දක්වා රතු අඳින්න එපා. සුබ අංක 6 5 1. සිකුරු 6 බුධ 5 රවි 1. 6 තමයි සුපිරිම අංකය. මැණික් දියමන්ති සුදි පලිඟු රිදී මුද්දක දකුණු අතේ වෙනගිල්ලේ පළඳින්න. දෙවිවරු ලක්ෂ්මී දෙවියන් සූර්ය දිව්‍ය රාජයා. සිකුරාදට ලක්ෂ්මී දෙවියන් වන්දනා කරන්න. ඉරිදට සූර්ය දිව්‍ය රාජයාට වන්දනා කරන්න. මැයි මාසයේ පරිස්සම් වන්න. මැයි මාසයේ 11 සිට 18 දක්වා කුජ 12 නිසා කේන්තිය අනතුරු රහස් සතුරෝ වාහන එලවනකොට පරිස්සමෙන් කළු රතු අඳින්න එපා. මැයි 1 වෙනිදා සිට 9 වෙනිදා දක්වා බුධ අස්ත බැවින් ෆෝන් ලැප්ටොප් ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් බඩු කැඩෙන්න පුළුවන්. ඩේටා නැති වෙන්න පුළුවන්. ලොකු givisum අස්සම් කරන්න යන්න එපා. කට ගුරු සිකුරු බුධ දෙවැන්නේ නිසා කටින් දියුණුව එනවා. ඒත් බොරු කේලාම් පරුස වචන කිව්වොත් සේරම නැති වෙනවා. වෘෂභ ලග්න හිමියනි, මැයි මාසය ඔයාලට වසරේ හොඳම මාසයක්. මැයි 1 සිට 14 වෙනකන් ලග්නාධිපති සිකුරු ග්‍රහයා ඔයාලගේ ලග්නයේම බලවත් වෙනවා. මෙය මාලවී මහා පුරුෂ යෝගයයි. සල්ලි ලස්සන ආදරය විවාහය මේ සේරම ලැබෙන කාලයක්. කුජ 11 වෙන්නේ නිසා ලාභ සහෝදරයන්ගෙන් උදව් ලැබෙනවා. හැබැයි මැයි 9 වෙනකන් බුධ අස්ත නිසා ලියකියවිලි වැඩ පරිස්සමෙන් කරන්න. මැයි 14 වෙනිදා රවි ග්‍රහයා ලග්නට එනවා. සිකුරු දෙවන්ට යනවා. මැයි 15 බුධටත් ලග්නයට එනවා. එතකොට බුධ රවි ලග්නයේ සිකුරු ගුරු දෙවන්නේ. මෙය අතිශයින්ම ධන යෝගයක්. කටින් කියන දේ සල්ලි වෙනවා. රැකියාවේ නායකත්වය මේ හැමදේම දියුණු වෙනවා. මැයි 29න් පස්සේ බුධත් දෙකට ආවම සල්ලි ගලා එනවා. පරිස්සම් වෙන්න ඕන. මැයි 11 සිට 18 අතර කාලය විතරයි. කුට 12 වන්නට යන නිසා වියදම් කේන්තිය වැඩි වෙන්න පුළුවන්. සුදු අඳින්න ලක්ෂ්මී මෑණියන් වඳින්න. මැයි මාසයේ ධනය නායකත්වය ආදරය කියන තුනම වෘෂභ ලග්න හිමි ඔබට ලැබෙනවා. වාසනාවේ අංකය 6 පාට සුදු දිනය සිකුරාදා. ඔබට සුබ මැයි මාසයක් වේවා. channel එක subscribe කරන්න. Every night I wait. Paradise seems so far away. Still try to buy myself some time to get me to that place. All I want is you. Staying up till we want to. Tell you what, I bet that we could see it new. I wanna let you do nothing to do. Let's throw all our worries away. I know that it takes two to get me confused. Tell me, baby, what do you say? 'Cause we were just friends, and now it's something far over. And I bet that we could find a way closer. Never wanted to put all of this in your head, but I can see that we're only friends.
guessing that we're only friends. I just want you under the lights. I just want you when it's my time. I just want you breaking my stride. I just want you. I wanna let you, nothing to do. Let's throw all our worries away. I know that it takes two to get confused. Tell me, baby, what do you say? 'Cause we were just friends, and now it's something far over. And I bet that we could find a way closer.